බෝමුණු වැල්ලට ආවා. හරි ළමයි. දැන් අපි හිතාගෙන ඉන්නේ කොහෙට යන්නද මේ? දැන් දිව්‍ය ලෝකෙට. ෆෝන් තැනට යන්න හදන්නේ දිව්‍ය ලෝකේ හරහා. දැන් මේ තියෙන්නේ කිසිදයක් අඹ දොව. බෝමුණු වැල්ල නේ? ඔව්. බෝමුණු වැල්ල යන්න හදන්නේ අපි උදේම. බෝමුණු වැල්ලෙන් පස්සේ හෝටන් තැන්න. හෝටන් තැන්න ස්ට්‍රෝබෙරි ෆාම් කදර බංගලෝ එක? ඇඩිසන් බංගලෝ. එන්නේ නැහැ කිසි දෙයක්. නැත්නම් ලස්සනයි ගොඩක් ලස්සනයි. ආර මේදුමක් තියෙන්නේ. ඒක සීසන් වලට තමයි මේ වෙන්නේ. හැමදාම මේව නැතුව ඉතින්. දැන් මේක ස්ට්‍රෝබෙරි තියෙනවා. අය වගේ ස්ට්‍රෝබෙරි තියෙනවා, අල තියෙනවා, එළවලු තියෙනවා. ඒ උනාර ගන්න ළඟට එනකම් පේන්නේ. ඊපස්සේ යාළුවා පාස් වෙලා යනවා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ බෝම්බුරු ඇල්ල බලන්න. සිරිපාන යනවා වගේ යන්න ඕනේ. මෙහෙට එනකොට පාරවල් දෙකක් තියෙනවා. එකක් පැරණි පාර, එකක් අලුත් පාර. ඉතින් මේ අපි යන්නේ අලුත් පාරේ. යාළුගේ විදිහට පැරණි පාරේ මේ වගේ පඩි පෙළවල් අදින්නේ. පොඩි ගහි පොඩක් යනවා කරන්න දෙයක් නැහැ. අනිත් එක තමයි මෙහෙ කූඩැල්ලෝ ඉන්නවා. ඉතින් කූඩැල්ලන්ගෙන් ආරක්ෂා වෙන්න මොනවා හරි තියෙනවා නම් අරගෙන එන්න. තාම නම් කූඩැල්ලෝ නැහැ. තාම පටන් ගත්ත විතරයි ගමන. පටන් ගත්ත විතරයි මට දැම්ම මාරු. මෙතන ඉඳලා කිලෝමීටරයක් තියෙනවා. නැට් එකේ නම් මේ 850ක් වගේ කියලා පෙන්නුනේ. මං කිව්වා වලට පාරවල් දෙකක් තියෙනවා යන්න. පරණ පාරෙන් ගියත් අලුත් පාරෙන් ගියත් ඇල්ලට තියෙන දුර සමානයි. මහන්සි දැන් බැස්සේ මහන්සි වෙන කාලෙකි. හැබැයි ලස්සනයි ඈ. උඩලු නම් දැකලා නැහැ. උඩලෙක් ඉන්නවලු. හෝ ඈ? ආවි? හෝ? අයියෝ මේ. හ්ම්. අයියෝ. ලක්කාවේ උඩලා. අයියෝ අයයි. අයියෝ. හෝ. මේ මෙතනක් ඉන්න කාටද? හෝ. මෙතන ඈ? අයියයි. අනේ අපි මේ ගමනේ යන්න ඕනේ. බිම්බලාගෙන යන්න. මගේ ජීවිතේ පළවෙනි වතාවට කූඩැල්ලෙක් දැක්කේ. ඔය බලන්න. ඇල්ලටම ගියාද? කූඩැල්ලෝ ඉන්නවද කොට? මේ ඉන්නයි.
කූඩැල්ලන සෑහෙන් ඉන්නවා ගයිස්. පොඩ්ඩක් ඔයාලා තියෙනවා නම් ප්‍රොටෙක්ෂන් එකක් කූඩැල්ලන්ට ඒක අරගෙන ඉන්න. බෝමුඩු වැල්ල තියෙනවා. හොටෙල් එකේ ඉඳලා උදේ මේන කෙනෙක් නම් උදේ කෑම මෙතනින් ගන්න එන්න පුළුවන්. ටිකට් එකක් ගන්න ඕනේ. ඔව්. කීයද? ටිකට් ගන්න ඕන. පොඩි අයට සල්ලි ගන්න නෑ. ලොකු අයට 100යි. අවුරුදු 6ට වැඩි නම් පොඩි අයට 30යි. නුවරඑළිය ඉඳලා හරියටම කිලෝමීටර් 21ක් වගේ එන්න ඕනේ. හැබැයි මම හිතනවා ඒ 21 ආවා කියලා ආඩුවක් නැහැ කියලා නේ. ලස්සනයි, ඇත්තටම ලස්සනයි. කූඩැල්ල නැත්තම් සුපිරි. කැලේ අස්සෙන් යන්න තියෙන්නේ. පාපාකකින් ඉඳලා කිලෝමීටරේ මේ විදිහට තමයි යන්න තියෙන්නේ. මේ හරියට ඒවත් නැහැ නේ. බලාගෙන ඔය මං කිව්වා වගේ ප්ලේන් ටිකක් බොන්න වගේ අඩ ඕන තරම් තියෙනවා මේ හරියේ. Nada. ඒ කොහොමද ආනේ එහෙම එල්ලෙන්නේ? එකතන ඉන්න එපා යා. ගයිස් අපේ පොඩි එක්කෙනාගේ නම් එල්ලුණා දැන් එක්කෙනෙක්. ගන්නවා. එක්කෙනෙක් ඇත්තටම එල්ලුණා. ගන්න බැරුව ගියා. රිදුනාද? රිදුනාද? කො? අයින් වෙන්න වෙන්නේ බලන්න. අයින් වෙන්න බලන්න. ආයෙ කෙනෙක් එල්ලලා. අයියෝ මට හම්බෑ වගේ යනවා මේ. වැඩි කතා කරන්න බෑ අවධානය ගන්න වෙනවා. වීඩියෝ එක බලන්න අවධානය යන්න නම් කූඩැල්ලේ ඉන්න බරට. ඇත්තටම මේ මාර ගණන් අඩුයි රයිස් ඔත්තු ඒවත් තියෙනවා. දැන් අපි සෑන් පැය භාගයක් විතර ඇවිද්දානේ. ඒවත් තියෙනවා මේ උඩ. ගණන් අඩුයි පෝෂන් එක කොහොමද දන්නේ? මම දැක්ක රයිස් තියෙනවා 350යි.
මේ තව ටිකක් වැඩිපුර ගා ගන්න බලන්න. චුට්ට චුට්ටනේ ගෑවේ. ඉන්නලා. නෑ පිටිපස්සේ නෑ. ගමන ඇත්තටම ලස්සනයි. වාලා එන්න තු ඉන්න එපා. අනිවාර්යෙන් බොහොම වෙල බලන්න එන්න. ඕනෙදී ආවොත් අවුලන්නේ නේද? උඩට නැත්තම් හොඳයි නේද? ඒ රැක්සෙට වැඩි ඇති. පැසින් තමයි වැඩි. එකතන ඉන්න හොඳ නෑ. එක දිගට යන්න ඕන. වැඩි ලස්සන බලන්න විදිහක් නෑ. එකතන ඉන්න නැතුව. මේ උඩක් තියෙනවා කඩමේ. සුපිරිම පොත් ටිකක් තියෙනවා. ලස්සනයි. වැස්සයි කුඩැල්ල නැත්නම් මේ ආයි ටිකක් ගාගමද අපි කෝ කරන්නේ? ආයි ටිකක් ගාගෙන යන්නේ. වැඩිපුර ගාගමු. පොඩි ට්‍රීට්මන්ට් එකක් සිද්ධාලේප ගන්නවා. මම දැන් වැඩියෙන් ගාගත්ත තාම නම් එකකට ඇල්ලුවේ නෑ. Hey. තව ගමනේ භාගයක් විතර හිතෙන විදිහට යන්න තියෙනවා. ඇත්තම හරියට කියන්න දන්නේ නැහැ. මේක හරියට ඇවිල්ලා නැති නිසා. ඇත්තම දැන් නම් පක්ක ලස්සනයි තියෙනවා කියන්නේ ලස්සනයි වගේ තියෙනවා. ලස්සනයි නේද? Tidak, kawan. Ya, ya. නෑ නෑ කතා කරන්නවත් අවධානයක් දෙන්න බෑ මේ ගහන මුඩැල්ල නිසා කමක් නෑ මං හිතනවා වීඩියෝ එක ලස්සනයි කියලා ඔයාලට බලන්න පුළුවන් දියැල පේනවා දැන් ඇති
මම දන්න විදිහට ලංකාවේ පළලම දියැල්ල මේක. හොර ලස්සනයි ගොනා. ඔය මේ වටේ අතුවල වදින්න එපා. එන්නිලාද? ඕ බය වෙන්න පුළුවන්. අයියෝ එකකෝ. මේ අර හැමතේ ඉන්නවනේ. කො බලන්න. අනේ යන්නේ. අම්බෝ මගෙත් එක කෙල්ලුණා. යා මට එහෙන ඉරිකිතයි උන් අප්පා. යන්න අප්‍රිකා ආයෙන්න එපා. යන්න. යා. නෑ. කෑවේ නෑනේ. නෑ එන්නාද? ඔව්. යා හරි ඉරිකිතයි. සෙරෙප්පුවෙන් එහා කරාට යන්නේ නෑද? යන්න ඉස්සෙල්ලා යන්නකෝ. මම හිතන්නේ වැස්සකින්ද වැඩිනේ. මේ පණුව වගේ බිම ඉන්නවා. ආයේ ඉන්නවද? මේකද? නෑ. ඊයා. රොඩු කැල්පේ දෙත් පුටලෝ. ඔව්. මේ තැන් වල නම් ඉන්නවා ඇති ඈ. පියන්න ගාව මාල් සද්දේ මං හිතන්නේ එතන ගිහලා කතා කරන්න පුළුවන් වෙයි කියලා. ඔයාලා දියෑනේ ලස්සන විදිහින්. අපෝ ඌරැල්ල නම් එපා වෙනවා ඈ. ඌරැල්ල ඉන්නවනේ. මේක නම් ගොඩාක් ඉන්නවා.
නම ලස්සනයි වගේම ටිකක් අවදානම්. දැන් ඊට යන්න. වීඩියෝ එක පටන් ගත්තේ අපි මෙන්න ආපු ලේ ඉඳලාමයි විනාඩි 43ක් වීඩියෝ වෙලා තියෙනවා මෙතන. එතන දැන් විනාඩි 43ක් තියෙනවා. යන්න. මම නම් අනුමත කරන්නේ නැහැ මේ දියැලෙන් එහා පැත්තට ආපු එක. හැබැයි දැන් එහා පැත්තට යන්න බැරුව යනවා වැස්ස වැඩි වුණා. ගමන හොඳයි රිස්ක් එකක් තියෙනවා. ඉස්සෙල්ලා මං කිව්වේ කූඩැල්ලොයි වැස්සයි නැත්තම් අවුලක් නැහැ කියලා. හැබැයි රිස්ක් එකකුත් තියෙනවා. යනවද උඩට? ඉවඩ නැහැ. මේ මෙහෙර වැඩි ආහාරෙන් ලේසි නැද්ද?
Itu kemana? Awasannya gitu. Itu kemana? Ini dia. Để có bên අවසානයේදී ගෝමුරු වැල්ලේ උඩටම ආවා. ඇත්තටම ආවට පස්සේ නම් කොච්චර අමාරු වුණත් මාර ලස්සනයි පට්ටව ලවන. මෙච්චර ළඟට තියාලකට මම ආවා. හරි. එහෙමයි දැන් පල්ලහැට යන්නත් ඕනේ. මෙච්චරලා ඇල්ලට එනකම් මම වීඩියෝ ගත්ත කීටියේ. මෙතනින් හරිය වීඩියෝ කරන්නේ නැහැ. එයා පස්සේ යනවා. හරි. එහෙනම් ඔන්න ගෝමුරු වැල්ල full video එකක් දානවා මේකෙන් අනිවාර්යෙන් මොකද අනිත් වීඩියෝ ඇඩ් කරන්න බෑ මේක දිග වැඩි. හරි. එහෙනම් ගෝමුරු වැල්ල. වීඩියෝ එක පැහැදිලිව ගන්න ෆෝන් එක වතුරෙන් වැහිලා තියෙන්නේ. මොකද කියන්න එපා වතුර බින්දු තියෙනවා ලෙන්ස් එකේ ඒක පිහන්න බෑ මට. පිහන්න ගියොත් වැඩේ හොදනවත් වෙනවා. ඇත්තට නෝරේ ගිහිල්ලා මෙතෙන්ට ආයෙත් යන්න වැඩක් නැහැ. මේක නම් සුපිරි. මේ පුහුණේ වතුර බලන්න. ගෝමුරු වැල්ලට ආවා.